මගේ මේ බ්‍රහ්ම ජීවිතය නිත්‍යයි, ස්ථිරයි, සදාකාලිකයි. මේ ජීවිතය තමයි පරිපූර්ණ. මේ ජීවිතය චුත නොවන ස්වභාවයකින් යුක්ත එකක්. නොඉපදෙන නොදිරන චුත නොවන ස්ථීර ජීවිතයක්. බක බ්‍රහ්මයා දැඩි මානය නිසා මිත්‍යා දෘෂ්ටියක බැසගෙන ධර්මය අවබෝධ කිරීමට පිනක් තිබෙනවා. ඔහු කෙරෙහි අනුකම්පාවෙන් මා එහි දැන් වැඩිය යුතුයි. ගෞතමයන් වහන්සේ ඔබ වහන්සේව ගෞරවයෙන් පිළිගන්නවා. ඔබ වහන්සේ මාගේ මේ විමානයට වැඩම කිරීම මට මහත් වූ ආනන්දයක් ගෙන දෙනවා. ස්වාමීනි, මේ ලෝකේ නිත්‍යයි, ස්ථිරයි. බක බ්‍රහ්මය, මේ ලෝකේ කිසි දෙයක් නිත්‍ය හෝ ස්ථිර නැහැ. මම නම් ඒ කොහෙත්ම විශ්වාස කරන්නේ. අනිත් එක, ඒක වෙන්න පුළුවන් දෙයක්ද? මම තමයි මේ සියල්ලම මැඩලන එකම කෙනා. මාගේ ආනුභාවයෙන් මේ සක්වල අතඹුලක්සේගෙන මට කැමති ආකාරයෙන් මා වසඟයේ පවත්වා ගන්න පුළුවන්. ලෝකයේ අධිපති මමයි. ලෝකයේ තම වසඟයට ගත් පුද්ගලයා මමයි. හටගත් හට නොගත් සත්වයාගේ දෙවියා මමයි. මේ සක්වල සියලු දෑ තම වසඟයට ගන්න පුළුවන් එකම කෙනා මමයි. මාහට ඉහළින් වෙනත් කිසිම සත්වයෙක් නැහැ. බක බ්‍රහ්මය, ඔබ අවිද්‍යාවට හසු වෙලා ඔබ අවිද්‍යාව තුළ ඉඳගෙනම අනිත්‍ය වූ දෙයක්මයි ඔබ නිත්‍යයි කියා පවසා සිටින්නේ. අස්ථිර වූ දෙයකුයි ඔබ ස්ථිරයි කියා සිටින්නේ. එය එසේ විය නොහැකි. ඔබගේ අදහසේ තථාගතයන් වහන්සේගේ අවබෝධයේ සැසඳිය නොහැකි වූ වෙනස්කමක් තිබෙනවා. අනන්ත වූ බලයෙන්ද යුක්තයි. හොඳයි. එහෙනම් මා තුළ වූ අසාමාන්‍ය බලය මා දැන් ඔබට පෙන්වන්නම්. බක බ්‍රහ්මය, ලෝකයේ සියලුම දේවල් අනිත්‍යයි. බක බ්‍රහ්මය, ලෝකයේ කිසිම දෙයක් තමුන්ට කැමති පරිදි පවත්වන්නට බෑ. බක බ්‍රහ්මය, ලෝකයේ කිසි දෙයක් ස්ථිර නැහැ. ඉපදෙන සෑම සත්වයකුම ජරා මරණ උරුම කරගෙනයි ඉන්නේ. ලෝකය සදාකාලිකයි කියන්නේ මිත්‍යා දෘෂ්ටියක්. තථාගතයන් වහන්සේ මේ ලෝකයේ කිසිම දෘෂ්ටියකට නොඇලී සම්මා දෘෂ්ටියෙන් යුතුව වාසය කරනවා. භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ මහා 이르දි බලයෙන් සමන්විත බව පේනවා. නමුත් මේ ලෝකේ මා අතඹුලක්සේ දකිනවා. මට නොපෙනී කිසිවෙකුටත් සැඟවෙන්න බෑ. මම තමයි මේ ලෝකේ තියෙන සියලුම බලය පාලනය කරන්නේ.
හොඳයි එහෙනම් මම පරාජය පිළිගන්නවා. මම මුළු සක්වල පුරාම හොයන්න උත්සාහ කළා. නමුත් ඔබ වහන්සේ මාගේ ග්‍රහණයට හසු වුණේ නැහැ. බක බ්‍රහ්මය, තථාගතයන් වහන්සේ මේ සක්වලෙහි සැඟවී සිටින්න උත්සාහ කරන්නේ නැහැ. තථාගතයන් වහන්සේ කිසිවෙකුගේ ග්‍රහණයට හසු නොවී නිදහස් වූ කෙනෙක්. භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේට නමස්කාර වේවා. ඔබ වහන්සේ මාගේ මතවාදයන් සුණු විසුණු කර දැමුවේ සද්දන්ත හස්තිරාජයෙක් වගේ. ඔබ වහන්සේට නමස්කාර වේවා. බක බ්‍රහ්මය, අවබෝධ කරගන්නවා යන අදහසින් ධර්මය අසන්න. ඔබ අවිද්‍යාව තුල සිට අනිත්‍ය වූ දෙයක් නිත්‍ය වශයෙන් ගත්තා. සදාකාලික නොවන දෙයක් සදාකාලිකයයි කියාගත්තා. අස්තිර වූ දෙයක් මම මගේ ආත්මයයි කියාගත්තා. නමුත් මේ කිසිම දෙයක් තුල ස්ථිර වූ දෙයක් නැහැ. ඒ නිසා මෙසේ නුවණින් විමසන්න. මම කර්මය දායාද කරගෙන, කර්මය ඥාතියා කරගෙන, කර්මය උප්පත්ති ස්ථානය කරගෙන, කර්මය පිළිසරණ කරගෙනයි ඉන්නේ. මම කර්මයෙන් නිදහස් වෙලා නැහැ. මම වපුරන්නේ යම් දෙයක්ද මම නෙලන්නේ එයයි. කර්මය යනු චේතනාවයි.